හොඳයි තිරුසාරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්දිනාටම තිරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ යෝගී පිරිසට පොඩි ධර්ම කාරණයක් මම කියලා දෙන්න කල්පනා කළා. මේ නිමිත්ත පිළිබඳ මේ වචනය, නිමිත්ත කියන වචනය අපේ භාෂාවේ අපි අහලා තිබෙනවා, භාවිතා කරලා තිබෙනවා. භාවනා වැඩසටහන් වලත් මේ වචනේ බහුල වශයෙන් කතා කරනවා, කියවෙනවා. නිමිත්ත කියලා කියන්නේ යම්කිසි සලකුණක්, සටහනක් කියන්නේ, මාක් එකක් කියන්නේ. අපි ගමේ රටේ පළාතේ ශ්‍රී ලංකා පරිසරයේ හැදිච්ච පිරිසක් හැටියට නිමිත්ත කියන වචනය අපිට අහන්න ලැබුණේ පොඩි කාලේ නක්ෂත්‍රකාරයන්ගේ කතාන්තරයක. අපිට මතකයි මම පොඩි කාලේ ගම්මානවල සමහර මිනිස්සු ඔසීලා ආච්චිලා යනවා ඔය නක්ෂත්‍ර මන්ත්‍රකාරිතාවට නිමිත්තක් අල්ලන්න යනවා කියලා. එහෙම කතාවක් තියෙනවා. මම හිතනවා මේ පින්වතුනුත් ඒ වගේ නිමිති අල්ලන්න ඔය සම්බන්ධ ඇතද? නිමිත්තක් අල්ලන්න යනවා. ඉතින් ඔය මේ මොකක් හරි ශාස්ත්‍රයක් අහන්න. උතනදිත් ඔය නිමිති කතාව වෙනවා. ඒ වගේම තමයි යම් කිසි දෙයක් හඳුනා ගැනීම පිණිස යම් කිසි සලකුණක්, නිමිත්තක් තියෙනවා. ඒකෙත් කියනවා අපි නිමිත්ත කියලා. එතකොට ඔය සාමාන්‍ය සමාජයේ භාවිතා කරන සාමාන්‍ය නිමිති. ඒ වගේම තමයි සමහර වෙලාවට නිමිති කනවා පරිප්පු වලට දාන. එහෙම නිමිති ඒ හැඩි පොඩි අකුරයි වෙනස් වෙන්නේ. නිමිති කියලා කියන. ඉතින් මේ භාවනාවට ආපු අයට මේ නිමිති පිළිබඳව කතාන්තර අහන්න ලැබෙනවා. ඒ නිමිති සම්බන්ධයෙන් කියනකොට සමාධි භාවනාවේ කතා කරන නිමිති තියෙනවා. විපස්සනා භාවනාවේ කතා කරන නිමිති තියෙනවා. ඉතින් ඒ නිමිති පිළිබඳව දැන හඳුනා ගැනීම, අහ ගැනීම හොඳයි කියලා මම හිතනවා. මේ පින්වතුන් කැමති නම් විතරයි. එහෙම නැත්නම් වෙලියකට යන්න. කැමති කියලා ඉන්න අය අත උස්සන්න බලන්න. දෙන්නේ අකමැති, අනිත් අය කැමති. අකමැති. කී දෙනෙක් අකමැති? අකමැති අත උස්සන්න බලන්න. දැන් මම ඇහුවේ නිමිති පිළිබඳව මම කතා කරනවා. නිමිති පිළිබඳව කතා කරන්න කැමති අය අත උස්සන්න. දෙන්නේ කතාව. එදෙසිනේ. දෙන්නයි අකමැති. හොඳයි. තව මීට ඉස්සෙල්ලා මම කතාවක් කියන්නම්. ඒ තමයි දැන් අපේ පිරිස බණ අහලා බණ ලිය
කියලා තැන් වල බණ කියලා තුරු තියෙන කට්ටිය ඉන්නේ. සාකච්ඡා කරලා පොත් කියවලා ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ රෙකෝඩ් කරලා අහලා ওই වගේ වැඩ ගොඩාක් කරගත්ත හිටියේ. ඒ වාගේ පිරිසකට මේ බණ කියනකොට බොහොම පරිස්සමෙන් කියන්න ඕනේ. මේ කතාව අහලා පඤ්ඤාරාම නමින් හොඳ උගත් භික්ෂුන් වහන්සේ නමක් ඇමරිකාවට ගිහිල්ලා තිබෙනවා ධර්ම ප්‍රචාරය කරන්න. බුදුරජාණන් වහන්සේගේ බණ කියලා. මේ හාමුදුරුවන්ගේ උගත්කම මේ කතාව. මේ හාමුදුරුවන්ගේ උගත්කම, දැනුවත්කම, භාෂා ඥානය, කියා දීමේ හැකියාව පිළිබඳව ඒ රටේ උගත් සමාජයේ බොහෝ ප්‍රසිද්ධියක් තිබිලා තිබෙනවා. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, ප්‍රාචාර්යවරු බෞද්ධ ආගම ධර්මයේ පිළිබඳ හොයන හැට මේ හාමුදුරුවන් ගැන ආරංචියක් දෙන්න තිබෙනවා. ඉතින් මේ බණ කියන්න විස්තර කරන්නට කියලා දෙන්න හොඳ හැකියාවක් තිබෙන මේ හාමුදුරුවන් පිළිබඳව එක ප්‍රොෆෙසර් කෙනෙකුට ආරංචි වුණා. මෙයා කල්පනා කරාලු මම මේ පඤ්ඤාරාම කියන හාමුදුරුවෝ ගිහිලා මුණ ගැහෙනවා කියලා. මේ මහාචාර්යවරයා බොහොම හොඳ උගතෙක්, දැනුම තියෙන කෙනෙක්, ගොඩාක් විෂයන් පිළිබඳව කියවලා තිබෙනවා, හදාරලා තිබෙනවා, හොඳ දැනුමක් තිබෙනවා. ආගම පිළිබඳව ගත්තම ක්‍රිස්තියානි ආගමේ දර්ශනය, ඒ වගේ තිබෙන ආගම් ඇදහිලි, ඒ වගේම හින්දු ආගම, ඒ වගේම වෙනත් ආගම්, විද්‍යාව, කෑම බීම, ජියෝග්‍රැෆි, තාරකා කුඩා පිළිබඳව මෙයා මේ දැනුමත් එක්ක මෙයා විද්‍යාවත් ගොඩක් දන්නවා. ඒ නිසා මේ විද්‍යාඥයාට හිතුණා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. දවසක් යොදාගත්තා, පණිවිඩයක් කැරියා, වේලාවක් යොදාගත්තා. මේ මහාචාර්යවරයා මේ ස්වාමීන් වහන්සේ හමු වෙන්න ඒ අදාළ විහාරස්ථානයට, ඒ ස්ථානෙට ගියා. මේ මහාචාර්යවරයා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා හඳුන්වා දීමක් කරා තමන් පිළිබඳව. හමු වෙන්න ලැබීම බොහොම සන්තෝෂයි. මම හිතාගෙන හිටිය වහන්සේ වෙලාවක ඇවිල්ලා හම්බ වෙන්න. වහන්සේගේ දැනුම පිළිබඳව හරි ප්‍රසිද්ධයි. ඒ වගේම උගත්කමක් තියෙනවා කියලා ප්‍රසිද්ධයි. ඒ නිසා මම කල්පනා කරා වහන්සේ හමු වෙලා කරුණ ටිකක් දැනගන්න. ඒ වගේම තමන් පිළිබඳව කියලා දෙනවා. මම මේ විෂය පිළිබඳව දන්නවා. ඒ වගේම මේ දේවල් මම හොඳට ඉගෙනගෙන තිබෙනවා, කියවලා තිබෙනවා, හදාarලා තිබෙනවා කියලා තමන්ගේ ඒ තත්වයක් දැනුමත් මේ මහාචාර්යවරයා මේ ස්වාමීන් වහන්සේට මතක් කරා. ඒ මතක් කරලා කිව්වලු ස්වාමීන් වහන්සේ මම හරි කැමති බුද්ධ ධර්මයේ ඉගෙන ගන්නට, භාවනාව ඉගෙන ගන්නට, මේ ධර්මයේ මම හරි කැමති ඉගෙන ගන්නට කියලා. භාවනාව ඉගෙන ගන්න කැමති, ධර්මයේ පුරුදු කිරීම කැමති කියලා මේ මහාචාර්යවරයා මේ හාමුදුරන්ට කියලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කරලා තිබෙන ආගන්තුක මේ මහාචාර්යවරයාට සලකන්න ඕනේ. පළමුවෙන් සලකන්න ඕනේ. ඒ නිසා ඒ තමන්ගේ ආවතේවකම් කරන කැපකරුවට කිව්වලු ගිහිල්ලා තේ එකක් හදාගෙන ඉන්න මේ මහාචාර්යවරයාට අපි සලකන්න ඕනේ. ඒ වෙලාවේ ඒ රටේ තියෙන සිරිතට අනුකූලව තේ වෙනම, සීනි වෙනම එම අරගෙන ආව තේ ජොග්ගක් හොඳට හදාගෙන ආවා. ඒ වගේම ලස්සන කෝප්ප වලලා මේ මහාචාර්යවරයාට ගෞරවයක් පිළිගැවුවා. ඒ ස්වාමීන් වහන්සේ තේ එකක් බිබී කතා කරන්නයි මේ සූදානම් වන්නේ.
ඒ වගේම මහාචාර්යවරයාට කෝපයක් ලැබුවා. ස්වාමීන් වහන්සේ කෝපයක් ලැබලා ඉස්සර වෙලා ස්වාමීන් වහන්සේ ඒ මහාචාර්යවරයා ආගන්තුකයෙක් නිසා එතුමාට තේවක් කරා. ස්වාමීන් වහන්සේගේ අතිම තේවක් කරනවා ඒ මහාචාර්යවරයාගේ ඒ කෝපෙට. වක්කරා හොඳට කෝපෙ පිරුණා. ඒ මහාචාර්යවරයා ඒක දිහා බලාගෙන ඉන්නවා කොච්චර උණුහුමකින් මාව පිළිගන්නවාද කියලා මේ මහාචාර්යවරයාට හැඟෙනවා. මේ ස්වාමීන් වහන්සේ තේ වක්කරලා කෝපෙ ඉතුරුවාට පස්සෙත් මේ ස්වාමීන් වහන්සේ වැක් කරා. ඒ වෙලාවේදී මහාචාර්යවරයා කල්පනා කළා කලබල වුණා. ස්වාමීන් මේ ඇති පේන්නේ නැද්ද උතුරට යනවා. මේ ඇති දැන් උතුරට යනවනේ. මේ ඇති කියලා කිව්වා. ඊට පස්සේ මේ මහාචාර්යවරයා අහනවා ස්වාමීන් මෙච්චර මේ අපත යනවනේ. ඇයි මේ හැමතැනම ඉහිරෙන්ට වක් කරන්න හොඳ නැහැ මේ කියලා කිව්වන් පස්සේ ස්වාමීන් වහන්සේ කියන මහාචාර්යවරයාට මහාචාර්යතුමනි ඔබ බොහොම දැනුම තියෙන කෙනෙක්. අපේ ලෝකේ පළාතේ ගමේ තිබෙන විෂයන් පිළිබඳ ඒ වගේම විද්‍යාත්මක විෂයන් පිළිබඳ ආගම් විෂයන් පිළිබඳ ගොඩාක් ඔබ දැනුමක් තියෙනවා. ඒක නිසා ඔයාගේ ඔළුව ගොඩාක් දේවල් වලින් පිරීලා තිබෙනවා. ඒ වාගේ පිරිච්ච හිතකට මේ බුද්ධ ධර්මයේ දැම්මුත් එහෙම ඔය තේකෙන් උතුරට යනවා වගේ අහකට යනවා. ඒ වගේම ඔයා ගිහිල්ලා ඔය ඔළුව සුද්ධ කරගෙන ඉන්න, හිස් කරගෙන ඉන්න. එතකොට මම බුද්ධ ධර්මයේ කියලා දෙන්නම්. මේක හොඳ අහගන්න. සමහර වෙලාවට ධර්ම කාරණා, භාවනා කාරණා කියන්න ගියාම පොත් කියලා අහලා ඒ වගේම තර්ක විතර්ක දාලා නොඑක ආකාරයේ ඔළු පිරිච්ච හැට බණ කියන්න ගියාන් පස්සේ පඤ්ඤාරාම හඳුරන්න වෙච්ච එක තමයි අපිට වෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම යමක් කියනකොට තමන් ඉගෙනගත්ත කියවපු දැනගත්ත හාමුදුරුවෝ ලෝකේ ගොඩාක් බණ කියනවා. එක එක අදහස්. ඒ අහගත්ත කෑලි ගෙනල්ලා මේකට මුක්කුව ගහපු ගමන්ම මොකද වෙන්නේ? මේකෙන් කෑල්ලයි ඒකේ මුක්කුවයි. හිතලා බලන්න. ඒ වගේම ලී වලින් හදාපු ගයක් තියෙනවා වැටෙන්න යනවා. gadol එක පිට දීලා ඒකට ගන්න මුක්කුව. ආවම හැඩයක් තියෙනවද? හයියක් තියෙනවද? වෙන්නේ. ඒ වාගේ තමයි අපේ හිත සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ වුණත් ධර්ම දේශනා කරනකොට දෙවි දේවතාවෙක් ආවත්, මිනිස්සෙක් ආවත්, බ්‍රහ්මෙක් ආවත් සම්පූර්ණ හිත හිස් කරලා තමයි බණ කියන්නේ. උන්වහන්සේ හිත හිස් වෙන වැඩ කරනවා. ඒක උන්වහන්සේට කරන්න පුළුවන්. අපි ඒ තත්ත්වේ නැති නිසා අපිට කරන්න බෑ කියලා දෙන්න පුළුවන්. මේක හොඳට හිතේ තියාගන්න. මේ කතාව මේ සිද්ධිය හොඳට හිතේ තියාගන්න. දැන් මම ආපහු මාතෘකාවට යනවා. මොකද්ද කියාපු මාතෘකාව? නිමිත්තක් පිළිබඳව. නිමිති කියන කතාව ලෝකේ රටේ ලෝකේ පළාතේ ගොඩාක් පාවිච්චි කරනවා. ඒකට කියනවා මාක් එක කියලා. සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් මාක් එක කියනවා, සිංහල භාෂාවෙන් සලකුණ කියනවා, සටහන් කියනවා. මේකට තමයි නිමිත්ත කියලා භාවිතා කරන්නේ. ඊළඟට භාවනාවට යොමු වෙච්ච පිරිසක් නිමිති ගැන කතා කරනකොට ස්ථාන දෙක නිමිති කතා කරන්න සිද්ධ වෙනවා. එකක් තමයි සමත වශයෙන් භාවනා වඩනකොට අපි නිමිත්තක් ගැන කතා කරනවා. විපස්සනා වශයෙන් භාවනාව කතා කරනකොට නිමිත්තක් ගැන කතා කරනවා. මේ බණ ආය කියන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක හොඳට අහගන්න. මේ නිමිති ඉස්සර වෙලාම අපි කිව්වා මේ භාවනා නිමිත්ත කියලා. අහනවා. භාවනා නිමිත්ත, භාවනාවට ගන්න නිමිත්ත උන්නේ එතන එකක් කියලා. තව කියනවා එකක් සති නිමිත්ත කියලා.
සිහිය පිහිටුවන සලකුණ සිහිය පිහිටුවන සටහන. ඔබ තමයි යෝගී සරල තියෙන්නේ. සමාධි නිමිත්ත කියන සමාධිය හදාගන්න පිහිටුවන නිමිත්ත සලකුණ සටහන. ඒ වගේම හිතට මොකක් හරි දෙයක් අරමුණු ඒක නිමිත්ත හැටියට සලකනවා. එතකොට භාවනා නිමිත්ත, සති නිමිත්ත, සමාධි නිමිත්ත ඔය විදිහට කියනවා. ඔය සමාධි ලෝකයේ භාවනාවේ කතා කරන ස්ථාන තවත් තියෙනවා. ඊළඟට කියනවා මේ තවත් ඉස්සරහට යනකොට විපස්සනා භාවනාවේ කියන නිමිති. අපි මේ විදිහට පොඩ්ඩක් ඒ ගැන හිතමු. සති නිමිත්තේ කියලා කියන්නේ මොකද්ද? සිහිය. සිහිය පවත්වන්න සිහියට සටහනක් අවශ්‍යයි. සිහිය තියාගන්න සටහනක් අවශ්‍යයි. මාක් එකක් අවශ්‍යයි. යම්කිසි අරමුණක් අවශ්‍යයි. ඒ නිසා සිහිය යොමු කරන්නට සිහිය පිහිටුවන්ට ගන්නා වූ ආරම්භණයට අපි කියනවා සතිය තබා ගන්න සති නිමිත්ත කියලා. භාවනාව වඩා ගන්නට යොදා ගන්නා වූ එකට කියනවා භාවනා නිමිත්ත කියලා. ඒ වගේම ඒ භාවනා නිමිත්තවල තිබෙනවා ස්ථානවල තිබෙනවා රූපමය නිමිති තියෙනවා, රූප නොවන්නා වූ මනෝමය නිමිති තියෙනවා. රූප නිමිති තියෙනවා, මනෝමය ධර්ම නිමිති තියෙනවා. ඒ රූප නිමිති වලට එක එක නම් කියනවා. කසින නිමිත්ත, කසින ආරම්මණය කියනවා. ඒ වගේම පටික්කුල නිමිත්ත, පටික්කුල ආරම්මණය කියනවා. ඊළඟට කියනවා අය ඕලාරික ගන්නා වූ පරිකර්ම නිමිත්ත කියලා කිව්වා. පරිකර්ම නිමිත්ත කියලා කිව්වා. ඉතින් මේ වගේ ස්ථාන පරිකර්ම නිමිත්ත ඊළඟට සාමකති කිව්වා, උග්ඝා නිමිත්ත කියලා කිව්වා, පටිභාග නිමිති කියලා කිව්වා. ඔය ස්ථාන වල නිමිති කතා කරන වෙයි. අපි මේක මේදි ඉස්සෙල්ලා කියලා දීපු නිසා සමාධියේ පැත්තේ නිමිත්ත කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මම අනිත් පැත්තේ කතා කරන නිමිති ස්වභාවය පිළිබඳව කතා කරනවා. ඒ තමයි යම් කිසි දෙයක් දැන ගැනීමට, හඳුනා ගැනීමට, ලේසියෙන් දැන ගැනීමට යම් කිසි සටහනක් තබනවා නම් ඒ සටහනට කියනවා අපි භාවිතා කරනවා නිමිත්තේ කියලා. තවත් උකට කියනවා නම් ගන්ධාන්වය කියලා. අපි හිතමු මෙහෙම. ගස් පහක් තියෙනවා. ඒ ගස් පහ එක හා සමානයි. එක හා සමාන ගස් පහක් තේරුම් ගැනීමට හරි අමාරුයි. ඒ නිසා ඒ ගස් පහට අපි නම් පහක් තබනවා. ඒ නම් පහ තමයි 1 2 3 4 5 කියලා සංඛ්‍යා නාම හරි නැත්නම් ඒ ගස් පහට නම් පහක් තබනවා. red, brown ඔය වගේ ඊට පස්සේ green කියලා ගන්නවා. ඊට පස්සේ tall කියලා ගන්නවා, short කියලා ගන්නවා. මොකක් හරි නම් පහක්. එතකොට මේ ගස් පහට අපි නම් පහක් ලැබුවා. ඒ නම් පහ තමයි ඒ ගස් පහ හඳුනා ගන්නට තබාපු, හයි කරපු, ස්ථාපනය කරපු සලකුණු සටහන් හේවත් නිමිති කියලා කියනවා. සංඛ්‍යා නිමිති දැම්මා 1 කියලා කියන්නේ නිමිත්තක්, 2 කියලා කියන්නේ සටහනක් නිමිත්තක්, 3 4 5 කියලා කියන්නේ සටහන් නිමිති. යම් කිසි දෙයක් හඳුනා ගැනීමට සහ ඒක දේශයෙන් දැන ගැනීමට හිතේ සකස් කර ගන්නා වූ සලකුණු ස්වභාවය නිමිත්ත හැටියට කියනවා. ඒ වගේම තමයි එක හා සමාන මිනිස්සු ඉන්නවා 10 දෙනෙක්.
එක හා සමාන මිනිස්සු 10 දෙනා තෝරා ගැනීම, හඳුනා ගැනීම හරිම අමාරුයි. ඒ නිසා අපි මේ 10 දෙනාට යම් කිසි සලකුණක් තබනවා. නම් 10ක් තියෙනවා. ඒ නම් 10 වෙන නම්. ඒ නම් 10න් තමයි ඒ මිනිස්සු 10 දෙනා මෙයා වෙනයි, මෙයාගේ නම මේකයි, මෙයා මේ එක්කිනා කියලා තේරුම් ගන්න මොකක් නිසාද? අර සලකුණු හේවත් නිමිති නිසා. ඔකට නම් තබනවායි කියලා කියනවා. නම් තබනවා කියලා කියන්නේ නිමිත්තක් තබනවා කියන එක, සටගුණක් තබනවා කියන එක තමයි. ඒ වගේම අපි හිතමු ඔය එක විදියට හිටපු මිනිස්සු 10 දෙනාට නිමිති තබාගත්ත හැටි. එතකොට ඒකෙන් තමයි, ඒ නිමිත්තෙන් තමයි, සටහනෙන් තමයි මේ අහවලා කියලා අපි දැනගන්නේ, හඳුනාගන්නේ, තේරුම් ගන්න. ඊළඟට මිනිස්සු නොවන සත්වෝ ඉන්නවා. හරකුන්, අස්සයන්, අලියන්, කුරුල්ලන්, මිනිස්යන්. එතකොට මේ කියනා වූ විවිධ හැඩතල තිබෙනා වූ සත්වයෝ තේරුම් ගැනීමට පියාඹන එක්කිනාට කුරුල්ලා කියනවා, බිම යන එක්කිනාට, වැඩ කරන එක්කිනාට මිනිසයා කියනවා, ලොකු ශරීරයක් තිබෙන එක්කිනාට අලියා කියනවා, ඒ වගේම උස වේගවත් දිවීමක් තිබෙන එක්කිනාට අස්සයා කියනවා, තනකොළ බුදුබින් මිනිසුන්ටත් යාබදු ඉන්නා වූ කෙනාට හරකා කියලා කියනවා. ඔය වගේ හරකාගේ, අලියාගේ, අස්සයාගේ, ඒ වගේම පක්ෂියාගේ, මිනිස්යාගේ හැඩතල බලලා අපි හරකා, ගවයා, අස්සයා, අලියා, ඇතා, පක්ෂියා, මිනිස්යා කියලා නම් තබනවා. ඒ පංචස්කන්ධ හෙවත් ඒ සත්ත්ව ශරීර, සත්ත්ව ජීවිත වෙනම හඳුනා ගැනීමට උපකාර කරගන්නා වූ දේවල්. සත්වය හැදලා තිබෙන්නේ හේතුවෙන්, පක්ෂියා හැදලා තිබෙන්නේ හේතුවෙන්, අලියා ඇතා හැදලා තිබෙන්නේ හේතුවෙන්, මනුස්සයා හැදලා තිබෙන්නේ හේතුවෙන්. සත්‍ය ඔක්කොම හේතුවෙන් හටගත්ත, හේතුවෙන් හැදිච්ච, ඒ වගේම හේතු වලින් සකස් වෙච්ච නිසා අපි කියනවා ඒවට තව වෙන නමක්. එය කියනවා හේතුවෙන් හටගත්ත නිසාවෙන් ඒ සත්වයන්ට කියනවා සංස්කාර ගොඩවල් කියලා. සංස්කාර මිටි, සංස්කාර ගොඩවල්, සංස්කාර ස්කන්ධ කියලා කියනවා. මේ කතාව අහනකොට ඔය වෙන අපේ අයට හිතට එන්න පුළුවන් අර පහ තමයි කියලා. ඒ කියන්නේ අහලා දැනගත්ත නිසා. ඉතින් මේ හේතු ගොඩකින් ඒ වගේම ඵල සමූහයක්, රංචුවක් එකට පොදි ගැහිලා, මිටි ගැහිලා, රංචු ගැහිලා සකස් වෙලා ගුලියක් හැටියට තිබෙනවා. ඒකට කියනවා අපි සංඛාර පොදියක්, සංඛාර කුට්ටියක්, සංස්කාර ගොඩක් කියලා. දේශනා වචනයක් ගත්තොත් සංස්කාර ස්කන්ධය කියලා කියනවා. හේතුවෙන් හටගත්ත නිසා කියනවා සංස්කාර කියලා. ඒ සංස්කාර වලට සංස්කාර ගුලි තියෙනකොට ඒ සංස්කාර වෙනම හඳුනා ගැනීම සඳහා ඒ සංස්කාර වලට අපි එක වචන පද භාවිතා කරනවා. ඒ වචන පද භාවිතා කරනකොට සමහරට භාව සත්‍ය හැඟීම දාන, සත්‍ය හැඟීම තියෙන ප්‍රඥප්ති හේවත් නිමිති ඒවට දාන. ඒ නිසා ඒ සත්‍යයන් හැටියට හඳුනා ගැනීම, සත්‍යෝ හැටියට දාන එක නිමිත්තක්. දෙවියා කියලා කියන්නේ නිමිත්තක්. බ්‍රහ්මයා කියලා කියන්නේ නිමිත්තක්. හරකා කියන්නේ නිමිත්තක්. ළමයා කියන්නේ නිමිත්තක්. අම්මා කියන්නේ නිමිත්තක්. තාත්තා කියන්නේ නිමිත්තක්. ඒ වගේම ගුරුවරයා කියන්නේ නිමිත්තක්. රේදුරා කියන්නේ නිමිත්තක්. ඔය වගේ සංස්කාර වලට ඔය විදිහට දෙවියා, මනුස්සයා, බ්‍රහ්මයා, ඒ වගේම වැඩ කරන කෙනා, රේදුරා, ගවයා, අස්සයා, ඔය වගේ සත්ත්ව සංස්කාර වලට සලකුණු සටහන් තබන එකට කියනවා සංස්කාරයන්ට නිමිති හයි කරනවාය කියලා. ඒකට කියනවා සංස්කාර නිමිති කියලා. ඒ ප්‍රඥප්ති ඈදියක් තියෙනවා. ප්‍රඥප්ති පැනවීම
ඈඳියක් තියෙනවා. ඔයවට කියන සංස්කාර නිමිති කියලා. ඔය සාමාන්‍ය උඩ දල වශයෙන් ප්‍රඥප්තියක් ඈඳලා ගත්තන් පස්සේ සිද්ධ වෙන දේ. ඒ වගේම තමයි තවත් අතුලාන්තයට යනකොට මේ සංස්කාර වලින් හටගත්ත මේ දේවල් වලට ඒ විදිහට සලකුණු නම් පද භාවිතා කරලා තියෙන නිසා මේ ලෝකයේ ගොඩාක් තිබෙනවා සංස්කාර නිමිති. සංස්කාර සටහන්. මේ සංස්කාර සටහන් නිමිති එක්ක තමයි ලෝකයේ අපි මේ භාවිතය ගෙනියන්නේ. අපි හේතුයෙන් හටගත්ත දේ කියලා හඳුන්වන්නේ නැහැ. ඒ වෙනුවට අපි හේතුයෙන් හටගෙන තියෙන සංස්කාර පුඤ්ජයකට ඒකට දාලා තියෙන නිමිත්ත තමයි භාවිතා කරන්නේ. සංස්කාර සටහනේවා සංස්කාර නිමිත්ත තමයි අපි භාවිතා කරන්නේ. ඒක නිසා තමයි මේ ලෝකයේ ගොඩාක් දේවල් වලට නම් පට බෙදලා තිබෙන්නේ. ඒ මොකක්වත් නෙවෙයි සංස්කාර නිමිති. සංස්කාර නිමිති නිසා සත්වයාගේ හිත ඒ වගේම පිළිලා ඒවා පුජ්‍යල සත්ත්‍ය සංඥා වලින් ආත්ම සංඥා වලින් වැහිලා පිළිලා ඉතිරිලා ගොඩ වෙලා තිබෙන්නේ. ඒක නිසා ඒ සත්ත්‍ය සංස්කාර වලට එහෙම නැත්නම් සත්ත්‍ය සංඥා ඒ නිමිති වලින් ගොඩ වෙලා තිබෙන මනසකට ඒවාට ප්‍රතිවිරුද්ධ දෙයක් කියලා දෙනවා කියන එක එහෙම ලේසි නෑ, පහසු නෑ. දැන් මේ සත්ත්‍ය සංඥා, සත්ත්‍ය සංඛාර, සත්ත්‍ය නිමිති අස්සේ හිරවිලා, ගැලිලා, පිරීලා ඉන්න කෙනාට ඒකෙන් අහකට යන්න බෑ. ඒ නිසා ඒකෙන් අහකට යන්න පුළුවන්කම තිබෙන්නේ මේ නිමිති අයින් වෙන්න ඕන. නිමිති ඉවත් වෙන්න ඕන. ඒ නිමිති අයින් වෙන්න, නිමිති ඉවත් වෙන්න නම් ඒකට වැඩසටහනක් තිබෙනවා. යම් කිසි දෙයක් එකතු වෙලා පිම්බිලා තියෙනකොට ඒකට නමක් තියෙනවා. ඒක වෙන්ුණාම වෙන නමක් තියෙනවා. වෙන ස්වභාවයක් කියලා. ගිනි පෙට්ටියක් තිබෙනවා. ගිනි පෙට්ටිය ගත්තන් පස්සේ ඒකේ සමූහය පෙට්ටියත් එක්ක තියෙනකොට අපි කියනවා ගිනි පෙට්ටිය කියලා. ගිනි පෙට්ටිය කොටස් තුනකට ගලවන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා බලෙන් ගැලෙව්වාම ඉස්සෙල්ලා එකට තියෙනකොට ගිනි පෙට්ටිය ඊට පස්සේ ගිනි පෙට්ටියේ කවරේ, ගිනි පෙට්ටියේ ලාච්චුව, ගිනි පෙට්ටියේ ගිනි කූරු. ඒ වගේම තමයි ගිනි කූර තියෙනවා, වෙඩි බෙහෙත් කියලා එකක් තියෙනවා. දැන් මේ ඔක්කොටම අර ඔක්කොම එක්කාසු වෙලා තිබෙනකොට ඒකට දෙනවා ගිනි පෙට්ටිය කියලා. ඊට පස්සේ ඒකේ වෙනත් හැඩතල වලට කැඩිලා යනවා. යම් කිසි දෙයක් බෙදලා කොටස් කරලා කාණ්ඩ කරලා පොඩියට කපලා කුඩු කරලා කොටස් කරලා වර්ග කරලා බැලීම තමයි මේ එකේ තිබෙනා වූ කල යුතු වැඩ. ඒ නිසා තමයි නාම වශයෙන් බෙදන්න, රූප වශයෙන් බෙදන්න, ඒ වගේම චිත්ත වශයෙන් බෙදන්න, වේදනා වශයෙන් ඔය විදිහට කියලා තියෙනවා. ඔය බෙදාගෙන යනකොට වෙන්නේ අර නිමිති මත, නිමිති ආධාරයෙන් ප්‍රඥප්ති නිමිතිත් එක්ක මේ ලෝකයේ යම් දේවල් මෙයා අහවලා අරයා මෙයා කියලා සත්වයා, පුද්ගලයා, කෙනා, අම්මා, දෙවියා, තාත්තා, ඒ වගේම බ්‍රහ්මයා කියලා ඔය විදිහට හදාගත්ත ප්‍රඥප්ති එවත් ඒ නිමිති එහෙම නැත්නම් සංස්කාර වලට හයි කරලා තිබෙනා වූ නිමිති ටික ගැලවිලා අහකට යනවා. සංස්කාර නිමිති අහක් වෙන්න ඇතුළත සංස්කාරයෝ ටික පේන්න පටන් ගන්නවා. ඊළඟට තවත් මේක කරගෙන යනකොට මේක තව තියෙනවා. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට හේතුවෙන් හටගත්ත සංස්කාර ධර්මයන්ට තවත් උගේ යම් දේවල් නම් සිවුම් හැටියට තබලා තිබෙනවා. ඒ නිසා මේකේ තියෙනවා මේ නිමිති වල ලොකු නිමිති සහ
පොඩි නිමිති සහ ඊටත් වඩා කුඩා නිමිති තියෙනවා. ඉතින් මේ රටකට නිමිත්තක් සටහනක් තියෙනවා. මේකට කියන ඕස්ට්‍රේලියාවේ එක්තරා නමක් නිමිත්ත ප්‍රඥාත්යක් තමයි. ඒකේ තිබෙනා වූ තැන් වලට තව තියෙනවා. ඒකේ තියෙන කොටස් වලට තව තියෙනවා. ඒ වගේ දැන් මේ සත්වයේ ගත්තම සත්වයාගේ ජීවිතේ අංග උපාංග වලට අත, පාය, ඔළුව, බෙල්ල ඔය සටහන් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ සත්වයා පුද්ගලයා කියන සංඥාව වැඩියෙන්ට නිමිති භාවිතා කරලා තිබෙනවා. ඒවත් එක්ක හරි කරදරයි හිතට. ඒක නිසා ඒ වගේ තමයි මේකට බැඳෙන්නේ. අපි දැන් මේ බෙදාගෙන යනකොට ඔය නිමිති නිසා හිතට වැඩි. නිමිති නිසා හිතට වැඩි. ඒ කියන්නේ එක නිමිති ගැන හිතන්න ඕනේ. රට කියන නිමිත්ත ගැන, පුද්ගලයා කියන නිමිත්ත ගැන, ස්වාමියා කියන නිමිත්ත ගැන, භාර්යාව කියන නිමිත්ත ගැන, දරුවා කියන නිමිත්ත ගැන, අම්මා කියන, තාත්තා කියන, සහෝදරයා සහෝදරිය කියන නිමිත්ත ගැන ඔය විදිහට ගොඩාක් දේවල් පිළිබඳව හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ නිමිතිත් එක්ක වහවැටිලා ඉන්නා වූ, පිරලා ඉන්නා වූ මේ හිතට කිසිම නිදහසක්, විවේකයක් නැහැ. ඒක නිසා මේ ලෝකයට බද්ධ වෙච්ච මේ හිතට කියනවා නිදහසක් නැති හිත, විමුක්තියක් නැති හිත, ඒ වගේම කලබල හිත කියලා. ඒ හිතන්නේ සංස්කාර ධර්මයන් ගැන හිතන්නේ නිමිති ආශ්‍රය. දැන් කෙනෙක්ගේ දරුවෙක් මෙහෙට එනවා. මේ ඉන්න කෙනෙක්ගේ දරුවෙක් මෙහෙට එනවා. ඇත්තට ගත්තොත් එහෙම ඒ ඉන්නේ සංස්කාර සමූහයක්, සංස්කාර ගුලියක්. ඒ වුණාට ඒ කිනාව හඳුන්වන්නේ සංස්කාර ගුලිය, සංස්කාර සමූහයක් එනවා කියලා කියන්නේ නැහැ. සංස්කාර ස්කන්ධයක් එනවා කියලා කියන්නේ ඒ වෙනුවට නිමිත්ත ඉස්සරහට දාලා අපේ පුතා අද එනවා කියලා කියනවා. ඒ නිසා ලෝක භාවිතය නිමිත්ත එක්ක තමයි තියෙන්නේ. ඒ නිසා නිමිත්තක් ආශ්‍රය කරනකොට හිතට ආශ්‍රව ධර්මයන් ගලනවා, ඒකට බද්ධ වෙනවා, ඒකට රෙස්පොන්සිබිලිටි තියෙනවා. ඒ නිසා නිමිති හසුරුවනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ විදිහට භාවනා කරගෙන යනකොට විදර්ශනා භාවනාවේ නිමිති ගැනයි මේ කියන්නේ. විදර්ශනා භාවනාවෙන් කරන්නේ සංස්කාරයන් එක්ක ගෑවිලා, දැවටිලා, හැසිරিলা, ඉතිරිලා තිබෙනා වූ ඒ සංස්කාර නිමිති ගැලවෙන විදියට, අයින් වෙන විදියට, ඉවත් වෙන විදියට වැඩසටහනක් කරගෙන යනවා. ඒකට කියනවා බෙද බෙදා, කඩ කොටස් කරගෙන බලන්න කියලා. එහෙම කොටස් කරගෙන බලාගෙන යනකොට අවසානයේදී හම්බ වෙනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. එකකට කියනවා නාම කියලා, අනිත් එකට කියනවා රූප කියලා. නාම කියලා කියන්නේ නිමිති ස්වභාවය, රූප කියලා කියන්නේ නිමිති ස්වභාවය. රූප දන්නේ නැහැ රූප වලට රූප කියනවා කියලා, නාම දන්නේ නැහැ නාම වලට නාම කියනවා කියලා. ඒ නාම කියලා කියන්නේ නිමිත්තක්. රූප කියලා කියන්නේ එක්තරා විදියක නිමිත්තක්. සත්වයක් නෙවෙයි, නමුත් ප්‍රඥප්ති. ඒ වගේම තමයි තවත් ටිකක් කොහොම යනකොට මේ රූප ස්වභාවය වෙනස් වෙනවා. දැන් හිතකට පුළුවන් ලොකු උඩින් තිබිච්ච සත්ත්ව ප්‍රඥප්තිය හේවත් ලොකු නිමිති ගැලවිලා යන විදිහට භාවනා, ඒ කියන්නේ බෙදලා භාවනා කරන්න පුළුවන්. හැබැයි ලොකු නිමිති ගියා. හැබැයි අතුලාන්තයේ තිබෙනා වූ එක ඒවට තිබෙනා වූ ප්‍රඥප්ති නිමිති තව තියෙනවා. ඒ වගේම දැන් අවසාන ඉතුරු වෙනවා මෙහෙම. රූප හැටියට
හැටියට හඳුන්වන සලකන එක්තරා සංස්කාර ටිකක් තිබෙනවා. නාම හැටියට සලකන හඳුන්වන එක්තරා සංස්කාර ටිකක් තිබෙනවා. ඒ රූප සංස්කාරත් නාම සංස්කාරත් දෙකම දැන් මොන ඒ වාගේ හැඩතල බලනවා. හැඩතල බලනකොට ඒ දෙකේම තිබෙනවා ආකාර දෙකක් මෙන්න මේ විදිහට. රූපයන්ගේ හැඩතල සහ ආකාරය සහ ගතිය වෙනස්. නාමයන්ගේ හැඩතල සහ ආකාරය ගතිය වෙනස්. රූපවල ගුණ ස්වභාවය නාමවල නැහැ. නාමවල ගුණ ස්වභාවය රූපවල නැහැ. ඒ නිසා මේ වර්ග දෙක එකින් එකට ප්‍රතිවිරුද්ධයි විදිහකට වැඩ කරනවා. හැබැයි ළඟින් තියෙන වර්ග දෙකම හේතුයෙන් හටගත්ත නිසා දෙකටම සංස්කාර කියලා වචනයක් භාවිතා කරන්න පුළුවන්. රූප නොඋනත් ඒ කියන්නේ නාමයෝ කියන දේවල් චිත්තචෛසිකයෝ කියන දේවල් රූපයෝ නොඋනත් ඒවා ඇති වෙලා නැති වෙලා යමින් යුක්තයි. රූපයෝ කියන ඒවා නාමයෝ නොඋනත් රූප වල තිබෙනවා ඇති වෙලා නැති වෙලා යන ගතිය. යම්කිසි භාවනා කරපු කෙනෙක් මේ නාම ධර්ම රූප ධර්ම ළඟට ගිහිල්ලා සිහිය නුවණ අවදි කරගෙන ඒ දිහා බලා හිටියොත් එයාට පේනවා කාරණා දෙකක්. මෙන්න මේවා රූප මෙන්න මේවා නාම කියලා පළමුවෙන් එයා ඒ වර්ග දෙක හඳුනා ගන්නවා. ඒකට කියනවා වර්ගය හඳුනා ගන්නවා. වෙන ටෙක්නිකල් ටර්ම් එකක් තිබෙනවා. ඔකට පරිච්ඡේද කරනවා, කොටස් කරනවා, නාමයේ රූපේ වෙනස් කර ගන්නවා කියලා කියනවා. හැබැයි ඉතින් කරන්නේ මොකද්ද? සංස්කාරය වර්ග දෙකක් තේරුම් ගන්න. ඊළඟට ඒවත් සටහන් ප්‍රඥාති ඒ වගේම නිමිති තමයි. කව යනවා මෙහෙම. හිත තාම බිසි. බිසි කියලා කියන්නේ හිතට තිබෙනවා වැඩ අධිකත්වය. නාම බලන්න ඕනේ, රූප බලන්න ඕනේ. මේකේ තිබෙන ආකාර දෙකක්. එකක් තමයි රූපක් විදි විදි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා යනවා. නාමත් ඇති වෙනවා නැති වෙනවා යනවා. විදර්ශනා ඥානයකට උපරිම විදර්ශනා ඥානයකට ඉහළට වැඩිච්ච විදර්ශනා ඥානයකට තිබෙන වැඩක් තිබෙනවා. ඒ වැඩේ ඒ විදර්ශනා ඥානෙ කළ යුතුයි. එහෙම නැත්නම් ඒ ඥානෙ වැඩක් නෑ. විදර්ශනා ඥානයකින් කරන්නේ හේතුයෙන් හටගෙන තිබෙන සංස්කාර ධර්ම වල ඇති වී නැති වී යෑම බැලීම. ඒකට වචනයක් කියනවා නිට්ටය නොවන ලක්ෂණය, නිට්ටය නොවන ස්වභාවය කියලා. ඒක බලන්න. ඊළඟට ඒකී තිබෙනවා කවුද බුදියා? ඒකී තිබෙනවා දුක්ඛ ස්වභාවය. ඒකත් බලන්න. ඒකේ තිබෙනවා අනාත්ම ස්වභාවය. ඒකත් බලන්න. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ තුනක් තිබෙනවා. කවුද අපේ? කියන්න කියන කාමරේ. හොඳයි. ඔව්. ඊළඟට අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය කියලා කියන්නේ වෙන කොහේවත් තියෙන දෙයක් නෙවෙයි. වෙන කොහේවත් තිබෙන දෙයක් නෙවෙයි. ඒ තුන රැඳිලා තිබෙන්නේ මොකේද? සංස්කාර ධර්මයන් තුල. ඒක නිසා කියනවා උපරිමයෙන් ගත්තම උපරිමයෙන් ගත්තම සංස්කාරයන්ගේ අනිත්‍ය කියලා කියන්නේ ඒක නිමිත්ත. අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ
නිමිති ස්වභාවය. දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ නිමිති ස්වභාවය. අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ නිමිති ස්වභාවය. එතකොට අපි හිතමු භාවනාව වඩලා උඩටම ගියේ කියලා. මේ ලක්ෂණ තුන බලබලා ඉන්නවා නම් එයා නිමිති බලන එක්කෙනෙක්ද නිමිති නැති තැනක් බලන එක්කෙනෙක්ද? එයා තාම බලන්නේ නිමිති. මොනවද බලන්නේ? අනිත්‍ය ලක්ෂණය කියන නිමිත්ත, ඒ වගේම ඒ ස්වභාවය. ඒක තියෙනවා මෙහෙම එකක්. අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ එක්තරා විදිහක සියුම් වෙච්ච ස්වභාවය. ඒකට නිමිත්ත කියලා කිව්වට ප්‍රඥාප්තිය කියලා කිව්වට ඒක මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි පරිස්සම් වෙන්න. මේ අනිත්‍ය බලනකොට ප්‍රතිවිරුද්ධත්වයක් බලනවා. දුක්ඛය බලනකොට ප්‍රතිවිරුද්ධත්වයක් බලනවා. අනාත්මය බලනකොට ප්‍රතිවිරුද්ධත්වයක් බලනවා. ඒ මොකද්ද? අනිත්‍ය බලනවාය කියලා කියන්නේ නිට්ටය ස්වභාවය අතහරිනවා කියන එකයි. දුක බලනවා කියලා කියන්නේ සැපය අතහරිනවා කියන එකයි. අනාත්මය බලනවා කියලා කියන්නේ ආත්මය අතහරිනවා කියන එකයි. මේ සංස්කාර වල තිබෙනවා අපේ හිතේ සටහන් කරගත්ත එක්තරා විදියක තද බල ප්‍රශ්නකාරී නිමිති තුනක් තියෙනවා. ප්‍රශ්නකාරී නිමිති තුනක්. ඒ ප්‍රශ්නකාරී නිමිති තුන තමයි මොකද්ද? නිත්‍ය ගතිය බාරගෙන තිබීම, සැප ගතිය බාරගෙන තිබීම, ආත්ම ගතිය බාරගෙන තිබීමට කියනවා සංස්කාරයන්ගේ කරච්චල් සහගත නිමිති තුනක් කියලා. කරච්චල් සහගත නිමිති තුනක්. අර්ථ ප්‍රඥා මේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය කියලා කියන්නේ වෙන කොහේවත් තියෙන එකක් නෙවෙයි, සංස්කාර ධර්ම වල තිබෙන එකක්. යම් කිසි කෙනෙක් භාවනා කරගෙන ගිහිල්ලා ඔය උඩට උපරිමයට ගියා. ඔය හරිය ඉන්නකොට එයාට පේනවා නම් සංස්කාර ධර්මයෝ පේනවා නම් මේක ස්ථිරයි කියලා. එයා ඉන්නේ නිමිත්තකද නිමිත්තක් නැති තැනකද? නිමිත්තක. එයා බාර ගන්නවා නම් සංස්කාර ධර්මයෝ කාණ්ඩයක් මේක සැපයි හොඳ දෙයක් කියලා. එතකොට එයා සංස්කාර නිමිත්තක දින්නේ එම වෙලෙකදී. සංස්කාර නිමිත්තක. එයා හිතුවොත් මේක ආත්මයි කියලා සංස්කාර නිමිත්තකදී ඉන්නේ වෙන තැනකදී. සංස්කාර නිමිත්ත. එතකොට හේතුයෙන් හටගත්ත දේවල් උලිප්පිලා පේන්නේ නිමිත්තක් පట్టල වෙලා. ඒක නිසා ඒ ඇත්ත දෙයක්, සත්‍ය දෙයක්, නොවනස් වෙන දෙයක්, සැපදායක දෙයක්, ආත්මීය දෙයක් කියලා ගන්නවා නම් ඒ ඉන්නේ හිත ගිහිලා එතන ඉන්නේ හරියටම නිමිත්තක් අල්ලාගෙන නිමිත්තක් පట్టල කරගෙන නිමිත්තක් තමයි බලන්නේ. ඕකේ අනිත් පැත්තට ගියාම පස්සේ මෙහෙමයි. නිත්‍ය වශයෙන් දෙයක් දකිනවා, ඒක නිමිත්තයි. හැබැයි එයා ඒක නිත්‍ය නොවන දෙයක් අනිත්‍යයි කියලා දකිනවා. එතකොට මොකද කරන්නේ? නිත්‍යත්වයේ ගලවනවා. ඊට පස්සේ අනිත්‍ය බලනවා. ආන්නේ එතනදී කියනවා නිත්‍ය නිමිත්ත අතහැරෙනවා, ගැලවෙනවා, අයින් වෙනවා. හැබැයි එයා එතන අනිත්‍යත්වයක් දකිනවා. ඒකට කියනවා නිත්‍ය නිමිත්ත නැති තැනක් බලනවා. ඉස්සර වෙලා සැපයි හොඳයි කියලා බාරගෙන තිබිච්ච නිමිත්ත විපස්සනා කරනකොට එයාට අනේ හොඳ නෑ, භයානකයි කියලා තේරෙනවා. එතකොට සැප නිමිත්ත අතහැරෙනවා, දුක කියන ස්වභාවයක් මතුවෙනවා. යම් කිසි කෙනෙක් විදර්ශනා කරගෙන ගිහිල්ලා එයා උපරිමයට ගිහිල්ලා
වෙනස් වෙන ගතිය හොඳට හොගාලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේදී එයා නිමිත්තක් හයි කරලා දෙක බලන්නේ ගලවලා බලන්න. ඒ නිසා කියනවා ඒ අවස්ථාවේදී යාගේ හිත නිමිති ගලවා බලන නිසාවෙන් නිමිති තැනක් නැති තැනක් බලනවායි කියලා. ඒකට කියනවා එයාගේ සමාධියක් තිබෙනවා. එයා නිමිති නැති තැනක් බලාගෙන ඉන්නවා. ඊළඟට කියනවා ඉස්සර වෙලා මෙයා හේතු වලින් හටගත්ත සංස්කාර දේවල් මගේ අපිට ආйти කියලා බාර අරගෙන සැපින් අල්ලගෙන හිටියා. ඊළඟට එයා ඒක විකෘතිය දැකලා සැප නෑ මේක හරි භයානකයි දුකින් පිරිච්ච තැනක් කියලා තේරුම් ගන්නවා. එතකොට එයා අර හේතු ස්වභාවය මේ සංස්කාරයන්ගේ සැප ස්වභාවය අයින් කරා ඒ වෙනුවට සංස්කාරයන් දිහා බලාගෙන ඉන්නවා. දකින්නේ මොකද්ද? දුක්ඛ ස්වභාවය. එතකොට සංස්කාරයන්ගේ සැපක් කියලා තියාගත්ත නිමිත්ත දැන් එයාගේ හිතේ අහකට වෙලා ඒ වෙනුවට දුක්ඛ ස්වභාවය මතුවෙනවා. ආත්මයක් කියලා සටහනක් හොඳ තියාගෙන හිටියා. දැන් යාට ආත්මීය සටහන නිමිත්ත නැහැ. ඒ වෙනුවට අනාත්ම ස්වභාවය මතුවේ. අන්න ඒ වෙලාවේ වේගයෙන් ඇතිවෙන්නා වූ ඒ ස්වභාවය බලාගෙන යනකොට යා ඉන්නේ නිමිත්තක් තියෙන තැනකද නිමිත්තක් නැති තැනකද? එතකොට නිමිත්තක් නැහැ. එයාගේ ජීවිතයේ හිතින් නිමිති නිත්‍ය නිමිත්ත ගැලවිලා ගිහිල්ලා. සැප නිමිත්ත ගැලවිලා ගිහිල්ලා. ආත්ම නිමිත්ත ගැලවිලා ගිහිල්ලා. හැබැයි සංස්කාරය ගැලවිලා ගිහිල්ලා නැහැ. මෙනෙහි කර ඉන්නේ තව කොහෙද? ඒකමයි ඉන්නේ. හැබැයි වෙලා තියෙන්නේ නිමිති ගැලවිලා ආහක්කට කියලා. නිමිති ගැලවුණායි කියලා කිව්වට මෙනෙහි කර ඉන්නවා. කාරණා තුනක් දකිනවා. මේක නිට්ටිය නෑ, මේක සැප නෑ, මේකේ ස්ථිර සත්‍යයක් පුජ්‍යලයක් නෑ කියලා හිස් ගොඩක් බලනවා. හිස් සංස්කාරය ටිකක් බලනවා. ආන්න එහෙම යම් කිසි කෙනෙකුගේ හිත ඒ වගේ තත්වයකටපත් වුණා නම් ඒ විපස්සනා ඥානයට කියනවා, ඒකට කියනවා අනිමිත්ත ඒ බලනවා කියලා. අනිමිත්තේ බලනවා කියලා කියන්නේ. එයාගේ හිත ඒ වෙලාවේදී හොඳට ඒකාග්‍රතාවයටපත් වෙලා ඒ අනිමිත්ත බැලීම විනාඩි 15යි. ඒ අනිමිත්ත ස්වභාවයේ බැලීම විනාඩි 20යි. අනිමිත්ත ස්වභාවයේ බැලීම විනාඩි 30යි 45යි පැයයි. හොඳට ඒ පැයේම පේන්නේ යාට මොනවද? සංස්කාරයෝද සංස්කාර නොවන දේවල්ද? සංස්කාරයෝගේ එයා මිදිච්ච තැනක් තියෙනවා. මොකද්ද? නිමිති නෑ. ඉස්සරවලා සංස්කාරය එයා බාර ගන්න තිබුණේ නිමිති දාලා. සටහන් දාලා. දැන් නිමිති නෑ. සටහන් ගලවලා අමුමේම ලක්ෂණ තුනක් බලනවා. හැබැයි හිත නිදහස් නෑ. එකකින් නිදහස් වෙලා තියෙනවා. මොකද්ද නිදහස් වෙච්ච තැන? දැනට සත්ත්ව පුද්ගල නිමිති පట్టල කරන්නේ නෑ. ඒකෙන් හිත මිදිලා. ඒ නිසා එයාට ආය පැතුම් හිතුම් අනාගත අරවා මේ මොකක්වත් නැහැ. අන්න ඒ සමාධි ගතියට කියනවා හිත මිදුණයි කියලා. චේතෝ විමුක්තිය කියලා කියනවා. චේතෝ විමුක්තිය කියලා කියන්නේ අර නිමිති බාර ගන්න නැතුව නිමිති ඈදාගෙන හිතන එක නැති හින්දා. හිතට දැන් ප්‍රශ්නයක් නැහැ. චේතෝ විමුක්තිය. චේතු විමුක්තිය කියලා කිව්වට එයා මිදුනි මොකෙන්ද? මෙයාගේ චේතු විමුක්තිය සිත මිදීම දැන් තියෙන්නේ අනිමිත්තයි. අනික් කාර්යය තමයි එයා කිසිම දෙයක් උතන නිත්‍ය වශයෙන් ගන්න නැති නිසාවෙන් ශූන්‍යතයි. ශූන්‍යයි. සත්‍යයක් ගන්නේ නැහැ. ශූන්‍ය. මේක කියන මෙහෙම ආකාර දෙකක්. සත්වයේ පුද්ගලයේ හැටියට බාර ගන්න නැතුව
සංස්කාර දිහා බලාගෙන හිටියත් ඒක ඇත්ත වශයෙන්ම අනිමිත්ත චේතෝ විමුක්තියක් වුණාට ਸਰව සම්පූර්ණ චේතෝ විමුක්තියක් නොවේ. හේතුව හිතාගෙන හිටියොත් අවුරුදු 100ක් ජීවත් වෙනවා. අවුරුදු 100ම තියෙන්නේ මොනවද? එයා සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම බලනවා. එයා එතකොට අවුරුදු 100ම ඉන්නේ මොන නිමිත්තේද? මොන සමාධියේද? අනිමිත්ත චේතෝ විමුක්තියවත් අනිමිත්ත සමාධියේ. අනිමිත්ත සමාධියේ හිටියට එයා නිදහස්ද නැහැ. ඒ නිසා එයාගේ ඒ මට්ටමට කියනවා නමක් මොකද්ද? අනිමිත්ත චේතෝ විමුක්තිය කියනවා. අනිමිත්ත සමාධිය කියලා කියනවා. අනිමිත්ත සමාධිය. යම් කිසි වෙලාවක අවුරුදු 100ක් ඉන්නම 100ෙම ඉන්නේ කිසිම නිමිත්තක් ගහගන්නේ නැහැ. හැබැයි අවුරුදු 100කට පස්සේ යාගේ හිත යම් කිසි වෙලාවක මේ සංස්කාර මේ මෙනෙහි කර ඉන්න අනිත්‍යයි දුකයි කියලා ඒකට පේනවා අනාත්මයි කියලා මෙනෙහි කර ඉන්නවා. යම් කිසි වෙලාවක එයාට මේ සංස්කාර විනාශ වෙන සංස්කාර දුක්ඛදායක සංස්කාර අනාත්මීය ආත්මයක් නොවන සංස්කාර ටික ඔක්කොම හැලිලා නැති වෙලා ඒ ටික නොපෙනී ගිහිල්ලා ඒ වෙනුවට සංස්කාර නැති අනිත්‍යත්වයක් නැති දුකක් නැති එක්තරා විදිහක තවත් මේකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපක්ෂ වෙච්ච යම් කිසි ධර්ම ස්වභාවයක් යාට නිකන් හැංගිලා යනවා. දැන් ආන්නේ සංස්කාර මිශ්‍රණයක් නැති අනිත්‍යත්වයේ මිශ්‍ර නැති ඒ තන එයාට පෙනුනම ඒකට කියනවා අච්ඡන්ත චේතෝ විමුක්තිය කියලා. අච්ඡන්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඒක චිත්ත විමුක්තිය තමයි. ඒකෙවිලා මේ ගතියට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වෙච්ච සම්පූර්ණ චේතෝ විමුක්තිය අනිමිත්ත විමුක්තිය. ස්ථාන තුනක් තියෙනවා මෙතන. එකක් තමයි සංස්කාර ධර්මියෝ ටික නිමිති සටහන් තියලා බාර අරගෙන තිබුණා. හිතට නිදහසක් නැහැ. ඊළඟට සංස්කාරයන්ගේ නිමිති ටික අයින් කරලා වෙනස් වෙන ටික බලාගෙන හිටියා. හැබැයි එතනදී විමුක්තියක් තිබුණා. මොකද්ද? නිමිති නැති අනිමිත්ත චේතු විමුක්තියක් තිබුණා. හැබැයි පරිපූර්ණම නැහැ. දැන් එයාට ඒ ටිකක් නැති වුණා. දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. ඇයි මෙනෙහි කරන්න දෙයක් නැත්තේ? සංස්කාර ටික ඔක්කොම නැති වෙලා ගියා. දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවට යාට වෙන්නේ සංස්කාර නැති තැන. අන්න එතනට කියනවා සංස්කාර නැති අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නට කිසිම කරදරයක් නැති මෙනෙහි කරන්නට දෙයක් නැති ස්ථාවර තැනට කියනවා අච්ඡන්ත අතිශය ප්‍රණීත අතිශය උතුම් වෙච්ච විමුක්තිය කියලා. නිර්වාණ ධාතුවට කිට්ටු වුණා. විපස්සනා ඥානීය කොච්චර බැබළුණත් ඒකට වැඩ තියෙනවා. ඒ කියන්නේ එනේනේක මෙනෙහි කරනවා. ඒ වැඩ නවතින්නේ අතින් කියන්නේ. විපස්සනා ඥානයක් තියාගෙන ඉන්නවා කියලා කියන්නේ කරණීය ධර්මයක්. කළ යුතු දෙයක් කරගෙන යනවා. යම් කිසි කෙනෙක් මෙනෙහි කිරීම නැවැත්තුවා මෙනෙහි නොකරන තත්ත්වයකටපත් වුණා. එතකොට වැඩ අඩු. වැඩ සම්පූර්ණයෙන්ම නැහැ. අන්නේ ඒ අවස්ථාවේ කියන මොකද්ද? කතං කරණීය. ආයෙ මොකක්වත් කරන්න දෙයක් නැහැ. කරන්න තිබිච්ච ඔක්කොම කරලා ඉවරයි. කතං කරණීය. අන්න අතන වැඩ නැති තැන. ඒ තමයි අසංකතේව සංස්කාර නැති හේතුවෙන් හටගෙන නැති ස්ථානීයව නිමිත්තක් නැති ස්ථාන.
නිමිති නැති කියලා කියන්නේ මොකද්ද? සත්ත්ව සංස්කාර පුද්ගල මොකක්වත් ඈඳියක් එක්කාසුවක් ප්‍රකාශනයක් සටහනක් මොකක්වත් ඒකේ නැති නිසා ඒකේ විදිය. මම මේ කිව්වේ අද නිමිත්ත සම්බන්ධයෙන් අපි කතා කරපු ඒ වගේම නිමිත්ත සම්බන්ධයෙන් අපි භාවිතා කරපු ස්ථාන නිමිත්ත කියන වචනය භාවනා ලෝකයේ කතා කරන ස්ථාන කීපයක් සහ භාවනා ලෝකයේ විපස්සනා වශයෙන් නිමිත්ත සටහන සම්බන්ධයෙන් කතා කරගෙන ගියාම ඊට පස්සේ කියන තැන ඊට පස්සේ නිමිත්ත අනිමිත්ත කියලා භාවිතා කරන තැනේ විශේෂත්වය තමයි වෙනස තමයි මම මේ වෙලාවේදී මේ පින්තුන්ට මතක් කළේ. හරියට මේ වෙලාවේදී වෙනකොට 8යි තියෙන්නේ. මේකට ගියා පැයකට කිට්ටු කාලයක්. ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඒ ටික මම අවස්ථානුකූලව මේ පින්තුන්ට කියලා දෙනවා. මේ කිව්වේ මොකද්ද? ඊයේ කිව්ව එකේ අනිත් ඔබට කියනවා මොකද්ද? ශුන්්‍යත විමුක්තිය කියලා කියනවා. ශුන්්‍යතානුපස්සනාව කියනවා. ශුන්්‍යත විමෝක්ෂය කියලා කියනවා. මේ ශුන්්‍යතාවය කියලා කියන ශූන්‍ය උනේ මොකද්ද? ශූන්‍ය උනේ සත්‍යය සංස්කාරය කියන එක මේ තැන නැහැ. ඒව නැති වෙලා ගැලවිලා ගියා ශූන්‍ය වුණා. මේ කියාපු කතාන්දරය මේ පිටුතුන්ට තේරුණාද? වැටුණාද? තේරුණා නම් වැටුණා නම් හොඳයි. නැත්තම් කරන්නේ හොඳට ඊට පස්සේ ගිහිල්ලා නිදාගෙන ඊයේ මං හීනයක් දැක්කයි කියලා පහුවදාට මතක් කරගන්න. වෙනවද? අනුරාණ කිටි එකක්. ඔව් හැට දෙකයි ඔය දිහාකට නේද අහන්නේ? චේතෝ විමුක්තිය සමාධිය කියන්නේ මෛත්‍රී භාවනාවේ සම්මාසේ දෙන්න යන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. මෙහෙමයි චේතෝ විමුක්තිය තියෙනවා වර්ග තියෙනවා. ඒ තමයි දැන් මේ කිව්වේ මොකද්ද? අනිමිත්ත චේතෝ විමුක්තිය නේද? දැන් අර මෛත්‍රී භාවනාව කියන මෙත්තා චේතෝ විමුක්තිය ඔය දෙකක් නේ. මෙත්තා චේතෝ විමුක්තිය එහෙමනේ. මෙත්තා චේතෝ විමුක්තිය මේක අනිමිත්ත චේතෝ මේක අරග වෙන පරාසයක් මේක වෙන පරාසයක්. එහෙම පුජ්‍යලෝ ගැන නෙමෙයි කිව්වේ. ඔය පුජ්‍යලෝ ගැන ඔක්කොම අයින් කරලා කිව්වේ. කිසිම කෙනෙක් ගැන මොකක්වත් නැහැ. සම්පූර්ණ කොහොමද නාම ධර්ම රූප ධර්ම වල මානසිකාරය කරගෙන ගිය හිතක් ඒ වගේ ගැරවිලා ආකට අයින් වෙන්නේ කියන එකයි. හිතක් නිදහස් වෙන්නේ කොහොමද කියලා නිමිත්තක් ගැලවිලා යන ආකාරය. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? සාමාන්‍යයෙන් අපි සක්මන් භාවනාවේදී අපිට මේ ඒ වගේ යොදන්න කොහොමද ප්‍රායෝගිකව යොදන ප්‍රායෝගික මොකද්ද? දැන් අපි සක්මනේ ඇවිදිනකොට අපි දැනෙන දේවල්නේ බලන්නේ බලාගෙන යන්නේ කයට දැනෙන දේවල්නේ. එතකොට අපි සමාව හිතේ නාමද රූපද කියලා දැනෙනවනේ. ඒ දැනෙන වෙලාවවලදී කොහොමද අපි ඒක ගලවන්න පුළුවන් වෙන විදිහට අපේ සංස්කාර අපිට තේරෙන්නේ නැහැ. නෑ තේරෙන්නේ නැති බව තේරෙනවා. මෙහෙමයි. ගලවන්නේ මොනවද? සත්‍ය පුද්ගල සංඥාව ගලවන්න නෑ
එහෙම කරවන්න බෑ. ගලවන්න බෑ. හේතුව අපි සත්පුද්ගල සංඥාව එහෙම නිකන් වැලි කැටයක් ගල් කැටයක් පැහැදුනා කියලා එහෙම ගලවන්න බෑ. අපි කරන්න තියෙන එක වැඩක් තියෙනවා. හේතුව ඒ වැඩේ කරගෙන යනකොට ඒව ගැලවි. ඒ ගැලවෙන විදිහට වැඩේ කරන්න ඕනේ. එකක් තමයි අපිට තියෙන හදිසිය. අපි උපුටාම හදිසිය තියෙනවා. ඒක නිසා තමයි කොහොමද කොතනින් හරි මේ යන දැනකින් සක්මණේ මැදින් හරි අගින් හරි කෙළවරෙන් හරි ඉඳගෙන ඉන්න එකකින් මොහය කරන්න ගැලවෙන මොකද කියලා බලන්න. ඒක මෙහෙමයි ඉස්සර වෙලා තියෙන්න ඕනේ. ඉස්සර වෙලා තියෙන්න ඕනේ මේ කරන්නේ මොකක්ද? සක්මන් කරන එක. සක්මන් කරනවා කියන්නේ මොකද්ද? මේ ටිකේ හිට ඇදගෙන යන. මේ රූප පින්ඩය එහෙට ඇදගෙන තල්ලු කරගෙන යනවා. හරවන ආය තල්ලු කරගෙන හිමීට මෙහාට එනවා. ඒකට අපි ප්‍රඥප්ති වචන දාලා තියෙනවා. ප්‍රඥප්ති වචන දාලා තියෙනවා. මේ රූප කොටට කය කියලා තියෙනවා, ඇඟ කියලා කියනවා, ශරීරය කියලා කියනවා. රූප කොටට කියනවා මොකද්ද? ඇඟ, කය, ශරීරය. ඕවා මොනවද? ප්‍රඥප්ති ලේබල්. ප්‍රඥප්ති ලේබල් කොටිමිති. ඊට පස්සේ ඒක ඉස්සරහට යන ක්‍රියාවකට යනවා කියලා තියෙනවා. පියවර තබනවා කියලා තව ප්‍රඥප්ති කැලි ඒ පොඩි ඒවට ගහලා හයි කරලා තියෙන අර ප්ලේට් ගෙවුවන් පස්සේ ඒක හොඳට හයි වෙනවා කියනවා. ඇන ගෙවුවන් පස්සේ. එහෙම හයි කරලා තියෙන්නේ. ඉතින් දැන් මේක කොහොම හරි පියවර තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා ඔය විදිහට කරගෙන යනකොට ඒ කිනාට නුවණ වැඩෙනකොට තේරෙන්න ඕනේ මේ පියවර ඉස්සරහට ගෙනියනවා මේක රූපයක්, මේක ඇඟක්, මේක පාදේ කියන එක මේ රූපය දැනගන්නේ මේ ඉස්සරහට යනවා යන බව දැනගන්නේ මේ හිතේ කියලා දැනගන්න. පාදේ තබනවා මේ රූප ටික පොළොවට සම්බන්ධ වෙනවා පාදේ තබනවා කියලා කියනවා. ඒක දැනගන්නේ හිතේ. ආය පාදේ ඔසවන බව දැනගන්නවා හිතේ. පාදේ ඉස්සරහට යන බව දැනගන්නවා ඒක දැනගන්නේ හිතේ. පාදේ පාත් කරනවා, තබනවා, තද කරනවා ඒක දැනගන්නේ හිතේ. එතකොට මේ රූපය මේ තමයි ඒක දැනගන්න හිත. මේක තමයි රූපය, මේක දැනගන්න හිත. මේක රූප ක්‍රියාවලිය, මේක දැනගන්න හිත. මේක රූප ක්‍රියාව, මේක දැනගන්න හිත කියලා ඒ රූපයයි රූප ක්‍රියාවයි ඒකේ දැනගන්න හිතයි දැනගැනීමෙන් මෙයා රූපය දැනගන්න මෙන්න මෙයා තමයි නාමය. මෙයා රූපේ මෙයා දැනගන්න හිත තමයි නාමය කියලා. ඕක හොඳට පුරුදු කරන්න ඕනේ. මේ නිකන් ඔය මොකක් හරි කඩලා කන්නා වගේ මේ පුට්ටක් එහෙට මෙහෙට ඔය අවුව වැටිච්ච වෙලාවක ඔහෙට එහෙට ගියයි කියලා ඕක තේරෙන්නේ නැහැ. අපි යන්න ඕනේ පැය ගණන් යන්න ඕනේ දවස් ගණන් යන්න ඕනේ. ඉතින් එහෙම ගිහිල්ලා හොඳට මේක ශරීරයයි හිතයි. පියවරයි හිතයි. පියවරේ ක්‍රියාවයි හිතයි. ඕක වෙනම හොඳට වෙනම අහුවෙන විදියට හොඳට පදම් කරලා හොඳට දැනගන්න ඕනේ. දැනෙන විදියට වඩන්න ඕනේ. ඕක ක්‍රම. ඕම වඩන්න ඕක කරගෙන යනකොට ඕකේ අස්සේ තිබෙනා වූ පොඩි කෑලි ක්‍රියා තව තියෙනවා. එව්වත් පේනවා, දකින්න හිතත් පේනවා. ඒ දෙක වැටුනකොට අර මම ඇවිදිනවා කියන එක ගැලවෙයි. ගලවන්න බෑ. එහෙම ගැලවෙනකොට ඒක ගැලවිලා යන වෙලාව ගියයි. කරන්න තියෙන්නේ මොකද්ද? අපි කරන්න
කරන්නේ බොහෝ අය කරන්නේ මේ පියවර ඉස්සරහට යනවා තබනවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කියනවා. ඊට පස්සේ හැරෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි. ඉස්සරහට පියවර තබනවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ඒත් මේ කියනවා. ඔය කල් කැලක්කත් ඇනුත් එහෙම උදියන උදියන මම කපුල් කට්ටක් කරනවා. හැබැයි ඉස්සෙල්ලා කරේ මොකද්ද? මම නෙවෙයි මගේ නෙවෙයි. ඇනිච්ච කල් කැලේ ඔහොම කියනවා. දැන් අපි කරන්නේ මොකක්ද දන්නවද? අර මගේ මම නෙවෙයි ආත්මයක් නෙවෙයි කෙනෙක් නෙවෙයි පුද්ගලෙක් නෙවෙයි කියන වචන ටික අරගෙන අපි ඒකෙන් මේ රූපකයයි නාමකයයි හූරනවා. යයි කියලා. එහෙම නෙවෙයි. අපි හූරන්නේ. හූරන එකක් කරන්නේ. එහෙම නෙවෙයි. මේක අමුමුවේ හොඳට අර විදියට භාවනාවකදී අර විදියට චාන්ටින් එකක් තියෙනවා. අපි චාන්ටින් මානසිකාරයක් තියෙන මේ විදියට කියලා. ඒක නෙවෙයි. භාවනා සක්මනකට ගියාම මේක අමුමුවේ බලන්න ඕනේ. මෙන්න මේක තමයි රූපය, මේක තමයි දැනගන්න හිත. මේක තමයි රූපය, මේක තමයි දැනගන්න හිත. මේ හිතට තමයි ඔය දැනෙන්නේ කියලා එතන දැනෙන්න ඕනේ. එහෙම දැනනකොට ආය අපිට හුරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒක හිමීටම ගැලවිලා යනවා. හිටපු ගමන්ම ෆ්ලෑෂ් ලයිට් ගන්නවා. ඒ කියන්නේ වෙන්නේ මේවයි. ඕක ගොඩාක් අපි හිතමු මිනිස්සු උදේ පැයයි, දවල් පැයයි, හැන්දෑව පැයයි මේක කරගෙන යනවා. එයාට කිසිම හදිස්සියක් නැහැ, මොකක්වත් නැහැ. කරන්නේ මොකද්ද? පියවර දිහා පියවරයි හිතයි. පියවරයි හිතයි. ඇඟයි හිතයි දෙක වෙනම බලන්න. එක වෙලාවක පොඩි තප්පරයකට ස්පාර්ක්ලයක් එනවා. මේක මේ හිතේකුයි රූප ටික විතරයි. පොඩි කැලලක් එනවා පටස් ගන්න ඉතුරුයි. ඔය පොඩ්ඩ ඔය චුට්ට ඔය අවබෝධය පොඩි එකක් නෙවෙයි. ආවේ තප්පරේ. තප්පරේකුත් 10න් පංගුවක විතර එකක් එන්නේ. හිටපු ගමන් එනවා මේ තියෙන මේ රූප ටික කොයි හිතවිලි ටික විතරේ වෙන මොකක්වත් නැහැ නේද? ඒක පටස් ගන්න නිකන් අවබෝධයක් ලැබිලා නැති වෙනවා. එහෙම තමයි මේ විදර්ශනා භාවනාවකදී අවබෝධයෙන් නිකන් තේරෙන එක තීරි පැයක් විතර ඒ තේන්නේ ඒ අවබෝධي ෆ්ලෑෂ් වෙනවා. හැබැයි ඒක හිතලා ගන්න බෑ. ඒ ෆ්ලෑෂ් වෙන එක ආවා ගියා. ඒ ගියේ ඇවිල්ලා යම්කිසි හොඳ දැනුම් මාක් එකක් print කරලා යන්නේ. ඒ කියන්නේ ආයෙත් ඔහොම පැය 4ක් විතර රවුන්ඩ් එකක ඉන්නකොට හිටපුවාම එනවා මේ හිතේ බලන්නේ මේ රූපය ඇදගෙන යන්නේ. ආව පටස් ගාලා හැංගීම නැති. ඒවා නිකන් අර අපි අර කතා කරන අර වාක්‍ය ගහලා ගන්න ඒවා තියෙනව නේද? ඒව වගේ නේද? මේවා ආවන් පස්සේ හරි printed හරි strong. මේ කියලා තේරුණා. මේක කියලා එක ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා. මේ ටික තේරුණ හින්දා ආයෙ ගන්න ප්‍රශ්න. එක ප්‍රශ්නයක් කියනවා. අහලා තියෙනවද මේ පිටුතුන් රූප නිරෝධය කියලා එකක්? රූප නිරෝධය. රූප නිරෝධය සාමාන්‍ය අපේ විදිහටයි දරුණු විදිහටයි සම්මුති විදිහටයි දේශනාවේ විදිහටයි අපි හොයලා බලමු. රූප නිරෝධය. රූප නිරෝධය මෙහෙම වෙනවා. එක මිනිහෙකුට තරහ ගිහිල්ලා අනිත් එක්කෙනාගේ කකුලක් කපලා කඩනවා. තව මිනිහෙක්ගේ කකුලක් කපලා
කඩලා. ඒ කකුලේ රූප ටිකට මොකද උනේ? මොකද්ද? ඒක කුණු වෙලා ගියා. ආයෙ හයි කරන්න බෑ. මිනිහා නෝන්ඩියා. ඒ වුණාට ටිකක් නිරුද්ධ වෙනවා. දකුණු කකුල නැහැ. දැන් මෙතනින්ම සම්පූර්ණ කපලා. ඒ කියන්නේ උඩින්ම කපලා. එතකොට බලන්න මෙහෙම. ඒ මනුස්සයාට දකුණු කකුල තිබුණා නම් ඒකේ නියපොත්තේ තුවාලයක් හදලා නම් ඉස්පිතාලට යන්න ඕන. දණහිසේ මොකක් හරි වුණා නම් එහෙම ඒක රිප්ලේස් කරන්න ඕන. ඒකේ පල්ලෙහා තුවාලයක් හදලා නම් ඒව සම්පූර්ණ සනීප කරන්න ඕන. එතකොට ඒ දකුණු කකුල කපාව මනුස්සයාට ඒ ඇඟිලි පහේම කරච්චර ටික ගියා නේද? ඒ දණහිසේ කරච්චර ටික ගියා නේද? ඒ රූප ටික නෑ නේද? හැබැයි ඔය වැඩි කරන්න යන්න එපා. මේක උදාහරණයක්. එතකොට ඒ ටික නිරුද්ධ වෙලා ආයෙ ඉන්නේ නෑ. ඒ කකුල ආයෙ කවදාකවත් ඉන්නේ නෑ. ඔය එක විදිහක රූප නිරෝධයක්. කරත්තල ඔක්කොම යනවා. අනිත් එක මේක තිබිලා යම් කිසි දවසක අපි මැරලා ගියාට පස්සේ අපි ඉන්න කට්ටිය එක්කාසු වෙලා ඕක හොඳට ලස්සනට අර සුදු ආවරණ පච්ච ගහපු රැලි ගහපු ඇඳක් වගේ තියෙන ඔය පෙට්ටියක් අස්සේ හොඳට උඩ පැත්තට හරවලා හොඳට නිදි කරවලා ඊට පස්සේ අන්නවන ගන්න හිනා මොකක් හරි කරලා ඕක වහලා ගිහලා දානවා හොඳටපත් වෙන ගින්ද. ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳට පැයක් කමාරක් යනකොට පත් වෙලා උදුම ගිහලා ආයෙ මිනිස්සයා එන්නේ ආයෙ රූපේ ඉන්නේ නැහැ. ඔයත් ඇවිල්ලා රූප නිරෝධයක් නෙවෙයිද? හිතලා බලන්න. බනට යන්න කලින් ඕම වෙන්නේ නැද්ද? නිරුද්ධයි. එතකොට ඔහොම නිරෝධත් ඇත්ත වශයෙන්ම නැතුව නෙවෙයි. හැබැයි ඔය තියෙනවා. බණේ තියෙන නිරෝධය ඕක නෙවෙයි. ඕව ඇවිල්ලා සාමාන්‍යයෙන් අපිට දකින්න තියෙන නමුත් ඒව නිරෝධයේ හැටියට සලකා ගන්නෙ නැති නමුත් පේන්න තියෙන දේවල්. අනික් කාරණේ තමයි ධර්මයේ තිබෙනවා නිරෝධය කියන වචනේ මෙහෙම. එකක් තමයි ශනික නිරෝධය. ශනික නිරෝධය කියලා කියනවා අනුපාද නිරෝධය අච්ඡන්ත නිරෝධය කියලා. වචන කීයක් කිව්වද මම? තුන. එකක් ශනික නිරෝධය. අනිත් එක අනුපාද නිරෝධය. අනිත් එක අච්ඡන්ත නිරෝධය. දැන් වචන තුනක් කිව්වා. ශනික නිරෝධය රූපවල. ශනික නිරෝධය තමයි දැන් මේ වෙලාවේ අපේ කයේ රූප ඇති හැදෙනව නැතිව. හැදෙනව නැතිව. ඒ වගේම ඉරියව් හැදෙනව නැතිව. ඒ මොහොතේ රූප හැදෙනව ඇති වෙනව නැති වෙනව අපි දන්නේ. අපි දන්නේ නැහැ. ඇති වෙනව නැති වෙනව. ගොඩාක් හිතුවම තමයි ඔක තියෙන්නේ. ඇති වෙනව නැති වෙනව නැතුව තියෙන්නේ. ඔකට කියනවා ශනිකව රූප ඇති වෙලා නැති වෙලා යනවා. ඇති නැති වෙනවා. නැති වෙන රූපය අපිට පේනවද? නැහැ. හැබැයි සිද්ධ වෙන්නේ නැතුව තියෙනවද? නැහැ, සිද්ධ වෙනවා. ඒකට කියනවා මොකද්ද? රූපවල ශනිකව නැතිවීම කියලා. ඒ රූප ශනිකව නැති වුණාට ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඊළඟ ශනේ හැදුවා. ඒක මේ ශනේ නැති වෙනවා ඊළඟ ශනේ තව එකක් හැදෙනවා මේ වර්ගයේ. ආයේ ඒක නැති වෙනවා. වැඩි තියෙන්නේ
අන්න ආයෙකක් හැදෙනවා. ඒක නිසා මේ ශනික නිරෝධය කියන එක විශ්වාස කරන්න බෑ. එහෙම ට්‍රස්ට් එකක් තියන්න බෑ. එයා ගියාට ආයෙන ගියාට අන්න ඒක නිසා මේ ශනික නිරෝධය තියෙනවා රූපවල. ඔබ හැම එක්කෙනාගේම ජීවිතවල ශනික නිරෝධය තියෙනවා. ඒ තිබුණට එහෙම විශ්වාසයක් තියන්න බෑ ආයෙ නොවේයි කිය. හැදෙන්නේ නැති වෙයි කියලා. ආයෙ හැදෙනවා. ඔය එක නිරෝධයක්. දැන් මේ කිව්වේ මොකද්ද? ශනිකව සිද්ධ වෙන නිරෝධය. ඊළඟට තියෙනවා තව නිරෝධයක් තියෙනවා. දැන් අපි හිතමු මරණයටපත් වෙනවා කියලා. එතකොට මරණයටපත් වුණාට පස්සේ දැන් මේ ඇඟේ තියෙන රූප ටික නැහැ නේද? ඊට පස්සේ හිත ගිහින් අනිත් පැත්තේ හැදෙනකොට මෙන්න එතනත් ඇඟ එක්කෝ ආරකේ එහෙම නැත්නම් එතකොට මෙතන තිබිච්ච රූප ටික නැති වුණා. ඒක නැත්තටම නැති වුණාද? නැහැ. අන්න අනිත් පැත්තෙන් ආයෙ මොකක්ද එකක් පටන් ගන්න. ඒක නිසා මේ මරණයෙන් නැති වෙන රූපත් ඒ තරම් විශ්වාස කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මේක තේරුණාද? ආමුබන. ශනික නිරෝධී සුවර කරන්න පුළුවන් බෑ. මැරලා ගිහිල්ලා මැරලා යනවා රූප සම්පූර්ණම පැකට් එකම පැකේජ් එකම ගහලා යනවා කාට හරි පුච්ච ගන්න ඉතින්. ඒ නැති වෙනවද? ඒ නැති වෙන්නේ. ඒක නිසා එතන සුවර එකක් විශ්වාසයක් නෑ. ඒ නිසා මේවට කියනවා බොරු නිරෝධ. මගේ වචනෙන් කියන්නේ මොකද්ද? බොරු නිරෝධ. මේවා විශ්වාස කරන්න බෑ. දැන් උන්න භාවනාවක් කියන්නේ. භාවනාවක් කළොත් අපි කියන්නේ දැන් විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කරගෙන ඉස්සරහට යනකොට යම්කිසි අවස්ථාවකදී අපි හිතමු උපරිමයෙන්ම දාලා කෙලෙස් සම්පූර්ණ නැති කරලා රහත් මාර්ගය හිත පහළ වුණා කියලා. රහත් මාර්ගය හිත පහළ වෙනකොට මොකද වෙන්නේ? රූප හැදෙන එක ස්ටොප් වෙනවා. රූප හැදෙන එක ස්ටොප් වෙනවා. ඒක නවතිනවා. මේ ශනිකයක විශ්වාස කරන්න බෑ. මරණයට පස්සේ විශ්වාස කරන්න බෑ. හැබැයි රහත් වෙච්ච අවස්ථාවකදී රහත් හිතත් එක්ක රූප හැදෙන එකක් නවතිනවා. හැදිච්ච එක තියෙනවා. එතකොට නැතුනේ මොකද්ද? තියෙන්නේ මොකද්ද? හේතුව රහතන් වහන්සේ රහත් වෙනකොට වෙන්නේ රහත් වෙනකොට රූප නැති කරනවා. රූප නැති කරනවා. ඒකට කියනවා මොකද්ද? මේ ඉස්සරදී මොකද්ද? ශනික නිරෝධයයි අනුපාද නිරෝධයයි. අනුපාද නිරෝධය කියලා එකක් වෙනවා. කොයි වෙලාවේද රහත් වෙන තැන. අනුපාද නිරෝධය වෙන්නේ ඉතින් රහතන් වහන්සේ තාම ඉන්නවනේ. අනුපාදේ වෙන්නේ රහතන් වහන්සේ පිරිනුවම් පෑවාට පස්සේ ආය රූප හැදෙන්නේ. අන්න ඒකට කියනවා මොකද්ද? ආය රූප හැදෙන්නේ නැති වෙන්න, කර්මජ රූප හැදෙන්නේ නැති වෙන්න නැත්තටම නැති වෙනවයි කියලා. ඒකට කියනවා සම්පූර්ණම නැති වුණා කියලා. හැබැයි දැන් වෙන්නේ ඒක මොකද්ද? ඒක ඔය ආය හැදි යනවා. රහතන් වහන්සේගේ රහත් මාර්ග හිතපත් වෙන අවස්ථාවේදී ඇති වෙන එකකින් ආය පිරිනුවම් පෑවාට පස්සේ රූප හැදෙන්නේ. හැබැයි රහතන් වහන්සේට ඒ වෙනකොට හැදිලා තිබිච්ච රූප ටික පාලනය කරන්න සිද්ධ වෙනවා. උන්වහන්සේ පිරිනුවම් පානකල් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා රූප වලින් ඊට කලින් හදාගත්ත රූපණි රහත් වෙන්න කලින් හදාගත්ත රූප ටිකක් නේ. ඒ ටික ඉතින් අදින්න වෙනවා. ඉස්සරහට ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ පිරිනුවම් පානවා. පිරිනුවම් පෑවට පස්සේ දැන් මොකද වෙන්නේ? ඒ රූප ටික අච්ඡන්ත නිරෝ සම්පූර්ණම නැත්තලු නැතිලා.
මේක තේරුණා. ඔන්න ඔය විදිහ තමයි රූප නැති කරන්නේ. අනික් කාරණේ තමයි රූප හැදෙන හිත කර්මය නැති කරන්නේ. එතකොට තමයි වෙන්නේ. එතකොට රහත් හිතේ තමයි දැන් බ්‍රහ්මයොත් අරූපාවචර බ්‍රහ්මයොත් ඔක නැති කරනවා. අරූපාවචර බ්‍රහ්මයොත් ක්‍රමයකට රූප නැති කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ සුවඳේ. ආයෙත් මොකද වෙන්නේ? කාලයකට පස්සේ මෙන්න අර නවත්තපු තැනින් තාම මොකද්ද බැලුවේ? අන්න ඒ වගේ එකක් වෙන්නේ. අච්ඡන්ත නිරෝධය සම්පූර්ණ රූප නිරෝධය කරන්නේ මොකෙන්ද? ප්‍රාත්මාර්ථයේදී. ඒ රාතන් වහන්සේ රූප ටිකක් ඉතුරු වෙලා තියෙනවා ඉස්සර හදාගත්තට. මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා. තේරුණාද? හරි. හොඳයි එහෙනම් සෑම දිනාටම ධර්ම අවබෝධය වේවා, නිර්වාණ අවබෝධය වේවා කියලා මෛත්‍රී ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපි මේ ටික විපස්සනා කරමු. පෙරදිරි කියන්නේ සීල සමාදානයේදී ආනාපාන සති භාවනාවේදී සක්මන් භාවනාවේදී බණ ඇසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආපෝ තේජෝ වායෝ යන රූප ධර්මයෝද උපාදාය රූපයෝද ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූපයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ. ඒ දුක උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ. ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුත්තා වූ මානසිකාර්මය ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ. මාගේ මේ සීලමය භාවනාමය බණ ඇසීමය සියලු කුසල ධර්මයන් අප සෑම දිනාටම සංසාර දුකින් අත මිදී නිර්වාණ අභය පුරයට පැමිණීම පිණිසම හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. එත්තාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේ සම්පතං
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඕකාස වන්දාමි බන්තේ මායකතං පුඤ්ඤං සාමනාමෝ ඉදබ්බං සාමනකත පුඤ්ඤං අයතතබ්බං සාදුවන්නෝ සම්පං සාදුවං වදාමි ඕකාස දාවත්තේන කතං සබ්බං අච්ඡයං කමත බේලං අමාමිතං සම්පං සුභාතිවා තිරුවසං අභිවාදන සීරිස්ස නිච්ඡං උද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච